හදිසියේම ඇතිවන අධික පපුවේ වේදනාව, හතිය හෝ පපුවේ බරගතියක් කියන්නේ හෘදයාබාධයක ලක්ෂණයක් විය හැකියි. එවැනි අවස්ථාවක ලබා ගන්නා මේ ECG වාර්තාවෙන් වෛද්‍යවරුන් හඳුනා ගන්නවා හදවතට රුධිරය සැපීමේ බාධාවක් තියෙනවද කියලා. කවදා හරි දැකලා තියෙනවද අපේ හදවතට ලේ ගමන් කරන විදිහ සජීවීව? මේ බලන්න, මේ දර්ශනය. ඔයාලට පේනවද අර කළු පාටින් අතු බෙදීගෙන යන නාල? ඒ තමයි අපේ හදවතට ලේ සපයන කිරීටක ධමනි, coronary arteries. මේ පරීක්ෂණයේදී විශේෂ ඩයි වර්ගයක් ශරීරයට ඇතුල් කරලා එක්ස්රේ තාක්ෂණය හරහා හදවතේ ලේ ගමනාගමනය නිරීක්ෂණය කරනවා. මේ වෛද්‍යවරුන්ට අපේ හෘදවාහිනීවල අවහිරතා තිබේදයි නිවැරදිව පරීක්ෂා කිරීමට ඉඩ සලසයි. හෘදයාබාධයකින් කෙනෙකු බේරා ගැනීමට මෙම පරීක්ෂණය ඉතා වැදගත් වේ. මෙහිදී සිදු කරන ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයේදී බලන්න මේ රෝගියාගේ ප්‍රධාන රුධිර නාල දෙකක්ම අවහිර වී ඇත. කළු පාටින් පේන නාල එකපාරටම කැඩිලා වගේ පේන්නේ ඒ හරහා ලේ ගමන් කරන්නේ නැති නිසායි. මේක ඉතාමත් අවදානම් තත්ත්වයක්. ගේ අවහිරතාවය ඉවත් කිරීමට තිබෙන සාර්ථකම ක්‍රමය තමයි ඇන්ජියෝප්ලාස්ටි ප්‍රතිකාරය. මෙන්න මේ ආකාරයට පටුවේ තිබෙන රුධිර නාලය ඇතුළට කුඩා බැලුනයක් සහිත ස්ටෙන්ට් එකක් යවා ඒ විවෘත කරනවා. දැන් බලන්න, කලින් රුධිරය ගමන් කිරීමට නොහැකිව තිබූ නාලය දැන් සම්පූර්ණයෙන් විවෘතයි. පසුව ලබාගත් ECG වාර්තාවෙනුත් පෙනෙනවා රෝගියාගේ හදවත දැන් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව. ආදරණීයන්ගේ ජීවිතය බේරාගන්න මේ වටිනා තොරතුරු තවත් කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.